සීගිරිය අපිට හම් වෙන ඔය මේ නව සඳ බැලීම කියන එක අපි දැන් කියනවනේ අලුත් අවුරුද්දට නව හඳ බලනවා කියන එක. ඉතින් ඔය සීගිරිය දැන් ගොඩක් වෙලාවට අපිට මේ කුරුටු ගීත මම හිතන්නේ අපේ පරම්පරාව දැනගන්න එක හොඳයි. මගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටත් නිරන්තරයෙන්ම දැනුවත් කරන මොකද ඊළඟ පරම්පරාව දැනුවත් විය යුතුයිනේ. දැනුවත් වීම තුළ තමයි ඒ ස්ථාන ආරක්ෂා වෙන්නේ සහ ඒ ස්ථානවල තියෙන වැදගත්කම ඊළඟ පරම්පරාවන්ට යන්නේ. එතකොට මේ ගොඩක් වෙලාවට අහනවනේ මේ සීගිරි කුරුටු ගීතවල මොනවද තියෙන්නේ කියලා. එතකොට මේ සීගිරි කුරුටු ගීත වල බහුතරයක් තියෙන්නේ ඇත්තටම අර අපි විශ්වාස කරනවා වගේ සීගිරියේ ලල්නාවන් කාන්තාවන් ඔවුන් මේ වර්ණනා කිරීම පිළිබඳව තමයි මේ බහුතරයක් තියෙන්නේ. හැබැයි ඊට අමතරව තරුණ ප්‍රජාව විහාම ඔවුන්ට මේ අර පණ නැති කාන්තාව වැඩ නැහැ නේ ජවර නේද? හුස්ම ගන්න පණ නැති අර සීගිරි බිස්සිතෝම ඉන්න කාන්තාව මේ තරුණ ප්‍රජාවට වැඩක් නැහැ. ඔවුන් ඉතින් අර සාමාන්‍ය තරුණයම තමයි. හෙල්ලොල් තරුණයා. ඉතින් ඔවුන් මේ වෙලාවට මේ එතන ඉන්න සීගිරිය බලන්න ආපු මේ කාන්තාවන් තරුණියන්ව වර්ණනා කරලා කවි ලියලා තියෙනවා. ඒක කවියක තමයි සඳහන් වෙන්නේ. පණ පිටින් ඉන්න කාන්තාවන්ගෙන් අහනවා ඔයගොල්ලෝ අලුත් හඳ බැලුවද? තරුණයෙක් ලියලා තියෙනවා කුරුටු ගීයක. දැන් ගෑල්ලමෙන් අහන්නේ නැහැ. මේ අගනිනි මේ නේ නව හඳ බැලුවද කියලා අහනවා අංගනාවෙනි බැලුවද කියලා. ඒත් එක්කම ලියනවා ඔබට නම් බලන්න දෙයක් නැහැ කියන්නේ. අර සීගිරි චිත්‍රවල ඉන්න කාන්තාවන් ඔබට නම් බලන්න දෙයක් නැහැ. ඔබට කොහොමත් හඳ පේනවනේ කියලා. ඉතින් ඔය එහෙම දැන්. එතකොට එතනට ගිය කාන්තාව සාමාන්‍යයෙන් කාන්තාව තරහ වෙන එක නෑ මාත් එක කාන්තාවක් වර්ණනා කිරීම හරිම දුර්ලභයිනේ. ඒක නිසා එතන අපිට හම් වෙන්නේ නැහැ කාන්තාව එතන ඉන්න කාන්තාව වර්ණනා කිරීම පිළිබඳව. හැබැයි එක කවියක ඔබ මේ අහලා ඇති සමහරවිට අර මේ මිනි පකුසකින් මැණික් කල්ලපු මේ අංකුසයකින් මට අයින්න හිතනවා මගේ ස්වාමියා ඔබ දිහා බලන් ඉන්නකොට. ඒ ඇතුලේ ඊර්ෂ්‍යාව නිසා. හැබැයි ඒක හරි මං කියන්නේ මේ සෞන්දර්යාත්මක වෛරයක්. අයින්නේ මලකට කාපු පිහියකින් නෙවෙයිනේ. මැරීමේ චේතනාවක් තිබ්බනම් කියනවා මම පිටගැස් මැදිලා මැරෙන්න අයින්නවා මලකට කාපු පිහියකින්. නැත්නම් මම උඩ අයින්නවා පිහියකින්. ඉතින් හැබැයි අර සෞන්දර්යාත්මක බවක් තියෙනවා හිත ඇතුලේ තියෙන මේ ඊර්ෂ්‍යා පරවශ භාවයත් එක්ක සෞන්දර්යාත්මක කවියක් ලියන්න පෙළඹෙන්නේ ඒකනේ. Tamanට ඇති වෙච්ච ඊර්ෂ්‍යාව කියන එක එළියට දාන කුරුටු ගීතයක් කරහනේ. එතකොට ඒකේ දිහා කියන්නේ මට මැණික් අංකුසයකින් ඔබට අයින්න හිතනවා කියන එක. ඒ කියන්නේ නිකන් අයින්න හිතනවා හැබැයි හරි ආදරණීය ඇනීමක් ඒක. හරි. එතකොට මේ ඒ වගේ තව දැන් භික්ෂුන් වහන්සේලා ඔවුන්ට බෑනේ කාන්තාව වර්ණනා කරන්න. භික්ෂුන් වහන්සේලා තමන්ගේ විෂයපතේට අදාළව මේ කාන්තාවන් දිහා බලලා, එතනට ආපු කාන්තාවන් දිහා බලලා මේ ප්‍රීති උත්සව පවත්තලා මිනිසු තමන්ගේ සංසාරය දික් කරගන්නවානේ කියලා කවි ලියලා තියෙනවා.